අපි දන්නවා බොහෝ දරුවන් සංඛ්‍යාවක් ඍජු ආපදාවට ලක් වෙලා තියෙනවා. තාමත් සුපසාධන කඳවුරු වල රැඳී සිටිනවා. ඒතකොට මේ දරුවන් මේ අවස්ථාවේදී යම් ඔවුන් සිටින ස්ථාන සහ ඔවුන් පත්වී ඇති තත්ත්වය අනුව යම් දුෂ්කරතාවයකට පත්වී තිබෙනවා නම් ඔවුන්ට කරන සහනයක් වශයෙන් මේ යම් දරුවෙකුට පුළුවන් තමන්ට මේ අවස්ථාවේ පදිංචිට ආසන්නම පාසලට ගොස් තමන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට එයට අදාළ උපදෙස් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම ඇඳුම පිළිබඳවත් අපි යම්කිසි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම දරුවන් පාසල් නිල ඇඳුම ඇඳීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ මේ කෙටි කාලයක් සඳහා. ඒ වගේම මේ පහසුකම එහෙම නැත්නම් මේ සහනය අපි අනෙකුත් කාර්ය මණ්ඩලයට අධ්‍යයන සහ අනධ්‍යයන කියන කාර්ය මණ්ඩලය යන දෙකටමත් ලබා දෙන්න කියලා අවශ්‍යතාවය පරිදි ඔවුන් මේ වගේ පෞද්ගලිකවම මෙවැනි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා නම් ඇඳුම් සපයා ගැනීම ආදී දුෂ්කර වෙලා තියෙනවා නම් ඔවුන්ට සපයන සහනයක් විදියට එවැනි ඇඳුම පිළිබඳව යම්කිසි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා.